ලොව සුපතල රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ අසම සම වික්‍රමාන්විතයන් ඇතුළත් ශ්‍රීමත් ආර්තර් කොනන් ඩොයිල් විසින් රචිත තුන්වැනි ෂර්ලොක් හෝම්ස් කෙටිකතාව A Case of Identity. මෙම කෙටිකතාව පළමුවරට ප්‍රකාශයට පත් වූයේ වර්ෂ 1891 සැප්තැම්බර් මාසයේය. ඒ බ්‍රිතාන්‍යයේ ස්ට්‍රෑන්ඩ් සඟරාව හරහාය. ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කෙටිකතා. මේරි සදර්ලන්ඩ් මැනිවේගේ ගැටලුව. බේකවිදී අපගේ නවාතනයේ තිබූ ගිනිඋදුන අසල අප දෙදෙනා වාඩි වී සිටියෙමු. නිහඬතාවයේ බිඳමින් ෂර්ලොක් හෝම්ස් මා දෙස බලා මෙසේ පැවසීය. මගේ මිත්‍රයා, මේ ජීවිතය කියන්නේ අපිට හිතින් මවා ගන්න බැරි තරම් හරිම පුදුම සහගත දෙයක්. අපි හිතනවට වඩා හරිම අමුතු දේවල් මේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ හැංගිලා තියෙනවා. අපි දෙන්නර ජනේලෙන් එළියට පිඹලා ගිහින් මේ මහා නගරයේ තියෙන ගෙවල් වල වහලවල් හිමීට අයින් කරලා ඇතුලේ වෙන දේවල් මොනවද කියලා බැලුවොත් හිතන්න මිත්‍රයා, අපිට මොනව පෙනේද? අපිට හිතා ගන්නවත් බැරි අමුතුම සිදුවීම්, එක එක කුමන්ත්‍රණ, පරම්පරා ගණනාවක් ඇදෙන පළහිලව්, මේ හැම දේම අවසානයේ නතර වෙන්නේ හරිම පුදුම සහගත තැන්වලින්. අන්න ඒ සැබෑ ජීවිතයේ සිදුවන සිදුවීම් එක්ක බලනකොට අපි කියවන කතන්දර පොත් හරිම නීරසයි කියලයි මට නම් හිතෙන්නේ. හෝම්ස්ගේම කතාවට මම එකඟ නොවීමි. ඒ වුණාට හෝම්ස් මට නම් මේක පිළිගන්න අමාරුයි. පත්තරවල තියෙන සැබෑ අපරාධ වාර්තා දිහා බැලුවම ඒවත් හරිම නීරසයි. කිසිම ගතියක් නැහැ. පොලිස් වාර්තාවල තියෙන දේවල් ඇත්ත වුණාට ඒව කියවද්දි කිසිම ආසාවක් හිතෙන්නේ නැහැ. හරිම නීරසයි. හෝම්ස් මද සිනාවක් පා කරුණු පැහැදිලි කරන්නට විය. ඕනෑම සිද්ධියක් සිත්කන්නා සුළු විදිහට පෙන්වන්න නම් මුලින්ම ඒක තියෙන කරුණු හොඳට තෝරගන්න ඕන. පොලිස් වාර්තාවල නැත්තේ තන්න ඒක. ඒ අය වැඩියෙන්ම අවධානය දෙන්නේ නඩුකාරවරයා කියන නීරස දේවල් වලට මිසක් ඇත්තටම ඒ සිද්ධිය දිහා බලාගෙන ඉන්න කෙනෙක්ට වැදගත් වන පුංචි පුංචි තොරතුරු වලට නෙමෙයි. එකක් මතක තියාගන්න. අපිට හරිම සාමාන්‍යයි කියලා පෙනෙන දේවල් තරම් අමුතු දෙයක් තවත් නෑ. මම මද සිනාවක් පා හිස සැලුවෙමි. ඔබ එහෙම හිතන්නේ ඇයි කියලා මට හොඳට තේරෙනවා හෝම්ස්. මම පැවසුවෙමි. ඇත්තටම ඔබ ලෝකෙ පුරාම ඉන්න අසරණුණු අයට උදව් කරන කෙනෙක්නේ. ඒ නිසා ඔබට නිතරම මුණ ගැහෙන්නේ හරිම අමුතු විදිහේ සිදුවීම්. ඒත් බලන්න මේක. මම බිම තිබූ උදෑසන පුවත්පත අතට ගත්තිමි.
අපි මේ පුවත්පත පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. මෙන්න මේ ප්‍රවෘත්ති බලන්නකෝ හෝම්ස්. ස්වාමියෙක් තමන්ගේ බිරිඳට කළ හිරිහැරයක්. මේ ගැන ලොකු විස්තරයක් පත්තරේ තියෙනවා. නමුත් මම මේක කියවන්නේ නැතුවම කියන්නම් මේකේ තියෙන්නේ මොනවද කියලා. අනිවාර්යයෙන්ම ඔහුගේ බිරිඳට අමතරව වෙනත් කාන්තාවකුත් මේකට සම්බන්ධ ඇති. ඔහු මත්පැන් පානය කරලා හොඳටම බීමත් වෙලා තමන්ගේ බිරිඳට නිතරම ඔය වගේ පාර දෙනවා ඇති. නමුත් මේ සැරේ නම් ඒක දුර දිග යන්නේ ඇති. ඔය වගේ දේවල් අපිට හැමදාම අහන්න ලැබෙන සාමාන්‍ය දේවල්. ඉතින් මේකේ තියෙන වැත්තේ තේ ටිකමයි. හෝම්ස් පුවත්පත අතටගෙන ඒ අදාළ පිටුවත ඇස් යවමින් මෙසේ කීවේය. ඇත්තටම වොට්සන් ඔබ ගත්ත උදාහරණය ඔබටම පාරාවල් ලක් වෙලා ඉවරයි. මේක ඔබ කියපු විදිය සිදුවීමක් නෙවෙයි. මම මේ ගැන හොඳට දන්නවා. මොකද මේ සිද්ධියේ සමහර කරුණු හොයන්න මටත් සම්බන්ධ වෙන සිද්ධ වුණ නිසා. මේක ඩන්ඩාස් කියන පවුලේ ඇති වුණ ප්‍රශ්නයක්. ඔබ හිතන විදිහට මේ ස්වාමියා මත්පැන් බීපු කෙනෙක් නෙවෙයි. මේකට වෙනත් කාන්තාවක් සම්බන්ධත් නැහැ. බිරිඳ මේ මනුස්සයට විරුද්ධව පැමිණිලි කරලා තියෙන මොකක් නිසාද දන්නවද? ඒ හැම කෑම වේලකටම පස්සේ ස්වාමියා තමන්ගේ කෘත්‍රිම දත් සෙට් එක කටින් ගලවලා බිරිඳට දමල ගහන එක ගැන. හිතන්න කතන්දර ලියන කෙනෙක්ට මිනිස්සුන්ගේ සැබෑ ජීවිතයේ මෙහෙම දෙයක් සිදුවේ කියලා හිතන්නවත් පුළුවන්ද? හන්න වොට්සන් මේ පාර නම් මම ඔබව පරාජය කළා. ඔබ දැන්වත් ඒක පිළිගන්නවද? මෙන්න වොට්සන් දුම්කුඩු පෙට්ටිය. ඔහු තම රන්වන් පැහැති දුම්කුඩු පෙට්ටිය මා දෙසට දිගු කළේය. එහි පියන මැද විශාල දම් පැහැති මැණිකලක් බැබලෙමින් තිබුණි. හෝම්ස් ගත කරන ඉතාමත් සරල ජීවිතයත් සමග බලන කල ඔහුගේ අතේ තිබූ මේ අතිශය වටිනා භාණ්ඩය දැකීමෙන් මම ඉමහත් පුදුමයට පත්වෙමි. ඒ ගැන යමක් නොකියා සිටීමට මට නොහැකි විය. අපි අන්තිමට හම්බ වෙලා දැන් සති කිහිපයක් වෙනවනේ. මට අමතක වුණා මේ දුම්කොඩු පෙට්ටිය ගැන ඔබට කියන්න. ඔබට මතක ඇතිනේ වොට්සන් ඒ කාන්තාව. මේ කර අයිරන් ඇඩ්ලර්ගේ සිද්ධියට මම කරපු උදව්වට බොහීමියාවේ රජතුමාගෙන් මට ලැබුණු පුංචි මතක තෑග්ගක්. ඔහුගේ ඇඟිල්ලේ දිස්නේ දෙන වටිනා මුද්දක් පැබලෙමින් තිබුණි. මා ඒ දෙස බලමින් මෙසේ විමසුවෙමි. එතකොට හෝම්ස් ඔය මුද්ද? මේක ලැබුණේ ඕලන්ද රජපෞලේ. නමුත් ඒ සිද්ධිය මොකක්ද කියලා මට ඔබටවත් කියන්න බෑ. ඒක ඒ තරම්ම රහසිගතයි. මගේ කතන්දර ලියන ඔබට වුණත් සමහර දේවල් නම් මට රහසක් විදියටම තියාගන්න සිද්ධ වෙනවා වොට්සන්. හෝම්ස් මද සිනහවකින් යුතුව පිළිතුරු දුන්නේය. මම කුතුහලයෙන් යුතුව නැවතත් ඔහුගෙන් මෙසේ ඇසුවෙමි. ඉතින් හෝම්ස් මේ වෙලාවේ ඔබ යති අලුත් පරීක්ෂණයක් එහෙම නැද්ද? එකක් නෙමෙයි වොට්සන්. 10ක් 12ක් විතර තියෙනවා. නමුත් එකකවත් කිසිම විශේෂත්වයක් නැහැ. ඒව වැදගත් වුණාට ඒ කිසිවක කිසිම සිත් ගන්නාසුළු බවක් නැහැ. ඇත්තටම මම නිතරම දැකලා තියෙන දෙයක් තමයි අපිට ලැබෙන පොඩි පොඩි සිද්ධිවල තමයි අපිට හිතන්න යමක් තියෙන්නේ. ලොකු අපරාධයයි හැඟෙන ඒවා බොහෝ වෙලාවට හරිම සරලයි. මොකද අපරාධය විශාල වගේ පේන්න ඒක කරන්න හේතුවත් හොඳටම පැහැදිලි වෙනවා. මාසෙල් සුලින් ආපු එක පැටලි සහගත සිද්ධියක් ඇරෙන්න අනිත් එකකවත් මට හිතට අල්ලන කිසිම විශේෂත්වයක් නැහැ.
නමුත් මට විශ්වාසයි තවත් මිනිත්තු කිහිපයකින් නම් මට හොඳ ගැටලුවක් ලැබෙන්න ඉඩ තියෙනවා වගේ. මොකද වොට්සන් අන්න අතන ඉන්නේ මා සොයාගෙන යන අනුග්‍රාහිකාවක්. ඔහු අසුනින් නැගිට ජනේලයේ තිරරිදි අතරින් අඳුරු ලන්ඩන් වීදිය දෙස බලා සිටියේය. මමද ඌට පිටුපසින් එබී බැලුවෙමි. ඉදිරිපස පදික වේදිකාවේ විශාල ශරීරයක් ඇති කාන්තාවක් සිටගෙන සිටියාය. ඇය ගෙලවටා ඝන ලොම් සහිත මාලයක් පැළඳ සිටි අතර හිස පෙළඳි පළල් තුප්පී වූ විශාල රතු පිහාටුව ආදි පාදිවරියකගේ විලාසිතාව සීගන්වමින් එක් පැත්තකට ඇලවී තිබිණි. ඇය යම් භයකින් යුතුව අපගේ ජනේලය දෙස බලමින් සිටියාය. ඇගේ සිරුර ඉදිරියටත් පසුපසටත් පැතිමින් තිබූ අතර ඇගිලිවලින් අත්මියස්වල බොත්තම් පොඩි කරමින් නොසන්සුන්ව සිටියාය. හදිසීම ගඟට පනින පිහිනුම් කරුවෙකු මෙන් ඇය වේගින් පාර මාරුවේ පැමිණි අතර නිවසේ සීනුව තදින් නාදවන හඬ මීළඟට අපට ඇසිනි. හෝම්ස් තම සිකරට්ටුව ගිනියුදුනට විසිකරමින් මෙසේ පැවසීය. මම ඔය ලක්ෂණ කලිනුත් දැකලා තියෙනවා. පදික වේදිකාවේ ඔහොම දෙගිඩියාවෙන් ඇවිදිනවා කියන්නේ අනිවාර්යයෙන් මේක ප්‍රේම සම්බන්ධ ප්‍රශ්නයක්. ඇයට කෙනෙකුගෙන් උපදෙසක් ලබා ගන්න ඕන වුණාට මේක කාටවත්ම කියන්න බැරි තරම් රහසිගත දෙයක්ද කියලා ඇයටම සැකයි. නමුත් ගැහණියක් පිරිමියෙක් නිසා ලොකු අසාධාරණයකට ලක් වුණා නම් ඇය ඔහොම දෙගිඩියාවෙන් නම් කීයටවත් එන්නේ නැහැ. එහෙම අසාධාරණයකට ලක් වුණා නම් ඇය අපේ සීනුව නාද කරන්නේ ඒක කැඩෙන්න තරම් හයියෙන්. නමුත් මේ තරුණිය ඉන්නේ කේන්තියෙන් නෙවෙයි. දුකින් හරි ප්‍රශ්නයක හරි. කොහොමුණත් ඔන්න දැන් ඇය උඩට එනවා. ඒක අපිට ඇයගෙන්ම දැනගන්න පුළුවනි. ඔහු එසේ පවසද්දී දොරට තට්ටු කරන හඬක් ඇසිනි. නිලැඳුමින් සැරසුණු සේවක පිරිමි ළමයා කාමරයට පැමිණ මේරි සදර්ලන්ඩ් මෙනිවේගේ පැමිණීම අපිට දැනුම් දුන්නේය. කුඩා නියමු බෝට්ටුවක් පසුපසින් පැමිණෙන විශාල වෙළඳනැවක් මෙන් ඒ කුඩා පිරිමි ළමයාට පිටුපසින් ඇය මතුවිය. ෂර්ලොක් හෝම්ස් ඇයව ඉතාම ආචාරශීලීව පිළිගෙන දුරවසා ඇයට අසුනක් පිරිනැමුවේය. ඉන්පසු ඔහු තමන්ටම ආවේනික වූ වෙනත් කල්පනාවක සිටිනවාක් මෙන් පෙනෙන තිවුණු බැල්මින් ඇය දෙස බලා සිටියේය. ඔබේ ඇස්පෙනීම ටිකක් දුර්වලයි නේද? ඉතින් ඔය තරම් යතුරු ලියනය කරන එක ඔබේ ඇස්වලට අමාරු නැද්ද? හෝම්ස් එක්වරම ඇසුවේය. මුලදී නම් ටිකක් අමාරු වුණා. ඇය පිළිතුරු දුන්නාය. ඒත් දැන් මම අකෘතියෙන් දැන් ඔබලාම යතුරු ලියනය කරන්න දන්නවා. හදිසියෙම හෝම්ස්ගේ දේ තේරුම ඇයට වැටහුණි. ඇය හොඳටම ගැසී ගියාය. ඇගේ පුළුල් කාරුණික මුහුණේ බියක් සහ පුදුමයක් සටහන් විය. හෝම්ස් මහත්මයා, ඔබ මාගෙන කලින් අහලා තිබුණද? නැත්නම් කොහොමද ඔබ හැමදේම දන්නේ? ඇසුයි ඉමහත් පුදුමේනි. ඒක ගැන වැඩි හිතන්න එපා. හෝම්ස් සිනාසමින් පිළිතුරු දුන්නේය. දේවල් දැනගන්න එක ඉතින් මගේ රස්සාවනේ. සමහර විට අනිත් අයට මග හැරෙන දේවල් දකින්න මම පුරුදු වෙලා ඇති. එහෙම නැත්නම් ඉතින් ඔබ මාව හොයාගෙන මෙහෙට එන්නේ නැහැනේ. ඒක නෙවෙයි. මොකටද ඔබ මා හමු වෙන්න ආවේ? මම ආවේ හෝම්ස් මහත්මයා
ඉතරීච් මහත්මිය ඔබ ගැන මට කීපු නිසා. පොලිසියයි අනිත් හැමෝමයි ඔහුගේ මහත්තයා මැරිලා කියලා අතහැරලා දාලා තියෙද්දි ඔබ ඌ ලෙහෙසින්ම හොයලා දුන්නලු. අනේ හෝම්ස් මහත්මයා, මටත් ඒ වගේ උදව්වක් කරන්න පුළුවන්ද? මම ලොකු සල්ලිකාරයක් නම් නෙවෙයි. ඒත් මට මගේම කියලා අවුරුද්දකට පවුම් 100ක් ලැබෙනවා. ඒ වගේම මම යතුරු ලේනී කරලා හොයන තව මුදලකුත් තියෙනවා. හෝස්ම එන්ජල් මහත්මයට මොකද වුණේ කියලා දැනගන්න පුළුවන් නම් මම ඒ සේරම උනත් ඔබට දෙන්න ලෑස්තියි. හෝම්ස් දැති ඇඟිලි තුඩු එකට තබාගෙන සිවිලිම දෙස බලාගත්තේය. ඇයි ඔබ ගෙදරින් පිට වෙලා එනකොට මේ තරම් කේන්තියෙන් ගෙදරින් පිට වෙලා ආවේ? ඔහු විමසිය. මේරි සදලන්ට මිනිවියගේ ධර්මක් හිස්බවක් පෙනුණු මුහුණේ නැවතත් පුදුමයක් දිසුය. ඔහු ඒක ඇත්ත. මොකද මම හරිම කේන්තියෙන් හිටියේ. මගේ තාත්තා වින්ඩ්බැග් මේ ගැන බලන විදිහ දැකලා. ඔහු මේකට පොලිසියට යන්නත් කැමති නෑ. ඔබ ළඟට එන්න කැමතිත් නෑ. ඔහු මේකට මොකුත්ම නොකර ඕක එච්චර අවුලක් නෑනේ, කාටවත් කරදරයක් වුණේ නෑනේ කිය ඉන්නකොට මට මේක තවත් ඉවසගෙන ඉන්න බැරුව ගියා. අන්තිමට මට ඉවසන්නම බැරිම තැන තමයි මට අහු වුණ දෙයක් ඇඳගෙන කෙලින්ම ඔබව හම්බ වෙන්න ආවේ. ඔබේ පියා කියලා කිව්වට ඇත්තටම ඔහු ඔබේ සුළු පියා වෙන්න ඕන නේද? මොකද ඔහුගේ නම වෙනස්නේ. කී හෝම්ස් ඒ නිවැරදි කළේය. ඔව් හෝම්ස් මහත්මයා, ඔහු මගේ සුළු පියා තමයි. මම ඔහුට තාත්තා කියලා කතා කළාට ඒකත් ටිකක් විහිළුවක් වගේ. මොකද ඔහු මට වඩා වැඩිමල් අවුරුදු 5 මාස 2ක් විතරයි. එතකොට ඔබේ මව තවමත් ජීවතුන් අතර ඉන්නවද? ඔව්, අම්මා හොඳින් ඉන්නවා. නමුත් හෝම්ස් මහත්මයා, මගේ පියා මිය ගිහින් වැඩි දවසක් යන කලින්ම මගේ අම්මා ආයෙත් විවාහ වුණා. ඒ ගැන නම් මගේ එච්චර කැමැත්තක් තිබුණේ නෑ. අනික මගේ සුළු පියා අම්මට වඩා අවුරුදු 15ක් විතර බාලයි. මගේ තාත්තා ටොටන්හැම් කොට් පාරේ ජලනර කාර්මිකෙක් විදිහටයි වැඩ කළේ. ඔහු අපිට හොඳ ව්‍යාපාරයක් ඉතුරු කරලා ගියා. තාත්තා නැති වුණාට පස්සේ මගේ අම්මා ඒ ව්‍යාපාරය එතන සේවය කරන කම්කරුවන් මෙහෙවන හාඩි මහත්මයෙක් එකතු වෙලා කරගෙන ගියා. හිත මගේ මම්මී වින්ඩ්බැග්ව කසාත බැඳලා ටික කාලෙකට පස්සේ ඔහුගේ කීම් අහලා ඇයි මුළු සම්පූර්ණ ව්‍යාපාරයම විකුණා දැම්මා. මගේ සුළු පියා වින්ඩ්බැග් වයින් ගෙන්වන සමාගමක සේවය කරන කෙනෙක්. ඒකත් එක බැලුවම නම් මේ ව්‍යාපාරේ ගොඩාක් පුංචි. ඔවුන් දෙන්නා ඒ ව්‍යාපාරේ පවුම් 4700කට විකුණුවා. නමුත් මගේ තාත්තා හිටියනම් ඊට වඩා ලොකු ගාණක් ඒකට ගන්නවා. මේ වැල්වටාරම් කතාව අහගෙන සිටීම හෝම්ස්ට වෙහෙස කරුණු ඇතැයි මට සිතුනද ඔහු ඒ දෙස ඉතාම තෝනෑකමින් සහ අවධානයෙන් බලා සිටියේය. එතකොට ඔබට ආදායම ලැබෙනවා කිව්වේ ඔය ව්‍යාපාරයෙන්ද? ඔහු ප්‍රශ්න කළේය. අපෝ නෑ මහත්මයා, ඒක වෙනම එකක්. ඒක මට ලැබුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වල හිටපු මගේ නෙට් මාමගෙන්. ඒක නවසීලන්තයේ කොටස් ආයෝජනයක්. 4.5% පොලි ආදායමක් ලැබෙනවා. එහි ආයෝජනය කළ මුළු ගාන පවුම් 2500ක්. නමුත් මට ගන්න පුළුවන් පොලි ආදායම විතරයි. මට නම් පේන්නේ ඔබේ මේ ගැටලුව බොහොම සිත් ඇද ගන්න අසුළු වගේ. එතකොට ඔබට
අවුරුද්දකට පවුම් 100ක විතර ආදායමක් එනවා. ඒ වගේම ඔබ රැකියාවකුත් කරනවා. ඉතින් ඔබට හොඳට සංචාරය කරලා කාලා ඇඳලා බොහෝම ලස්සනට ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. මම හිතන විදියට තනිකඩ කාන්තාවකට නම් අවුරුද්දකට පවුම් 60ක් විතර තිබුණත් ජීවත් වෙන්න හොඳටම ඇති. මට නම් ඊට වඩා අඩු ගානකුත් ඇති හෝම්ස් මහත්මයා. ඒත් මම මේ ගෙදර ඉන්නකම් ඔවුන්ට බරක් වෙන්න මම කැමති නෑ. ඒ නිසා මම මේ ලැබෙන සල්ලි ඔවුන් දෙන්නට පාවිච්චි කරන්නයි දීලා තියෙන්නේ. ඇත්තට මේක මම තවත් කොච්චර කාලයක් ඔවුන් එක්ක ඉන්නවද ඒ කාලයට විතරයි. ඉතින් මගේ සුළුපියා වින්බෑග් තමයි හැම වාරයකම පොලිය ලැබුණම ඒක අරගෙන අම්මා අතට දෙන්නේ. මගේ වියදම් වලට මම යතුරු ලීනය කරන හොයන සල්ලි මට හොඳටම ඇති. මට පිටුවකට පැන්ස 2ක් හම්බ වෙනවා. දවසකට පිටු 15ක් විතර මට යතුරු ලීනය කරන්න පුළුවන්. මෙනවිය ඔබේ තත්ත්වය මට දැන් හොඳටම පැහැදිලි. මම ඉන්නේ මගේ මිත්‍රයා දොස්තර වොට්සන්. මට වගේම ඔබට කියන්න තියෙන ඕනම දෙයක් බය නැතුව කියන්න පුළුවන්. දැන් අපිට කියන්නකෝ දැන් ඔය අතුරු දහන් වෙලා කියන හොස්මල් එන්ජල් මහත්මයා ඔබත් අතරේ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද කියලා. සදර්ලන්ඩ් මිනිවිගේ මුහුණ රතු වී ගියේය. ඇයි තා නොසන්සුන් ලෙස තමන් හැඳ සිටි කබායේ වාටිය ඇඟිලි වලින් පොඩි කරන්නට වූවාය. මම ඔහු ඉස්සෙල්ලම දැක්කේ ගෑස් කාර්මිකයන්ගේ සාදයකදී. තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ ඉඳන්ම ඔවුන් අපිට සාදවලට සහභාගී වෙන්න ටිකට් එවනවා. තාත්තා නැති වුණාට පස්සෙත් උන් අම්මට ටිකට් එව්වා. ඒත් මගේ සුළුපියා වින්බෑග් ඒකට කැමති වුණේ නෑ. ඔහු කැමති නෑ අපි ඒවට යනවට. ඔහු කවදාවත් කැමති නෑ අපි කොහෙවත් යනවට. මම දහම් පාසලේ උත්සවයකට යන්න හැදුවත් ඔහුට හොඳටම කේන්ති යනවා. ඒත් මේ පාර නම් මම යන්නමයි හිතාගෙන හිටියේ. ඔහුට මොකක්ද තියෙන අයිති මාව නවත්වන්න. ඔහු කිව්වේ එතනට එන මිනිස්සු අපිට ගැලපෙන්නේ නෑ කියලා. ඒත් එතන හිටියේ මගේ තාත්තගේ යාළුවෝ. අනික ඔහු කිව්වා මට අඳින්න හරියමං ඇඳුමක්වත් නෑ කියලා. ඒත් මගේ ළඟ තිබුණු දම්පාට වෙල්වෙට් ඇඳුමක්. ඒක මම ලාච්චුවෙන් එළියටවත් අරන් තිබුණේ නෑ. ඇය මදක් හුස්මගෙන නැවතත් දිගටම කතා කළාය. අන්තිමට කොහොම හරි මාව නවත්වන්නම බැරිම තැන ඔහු ඔහුගේ ව්‍යාපාර වැඩකට කියලා ප්‍රංශයට ගියා. අපි අපේ විකුණා දමපු ව්‍යාපාරයේ වැඩ කළ හාඩි මහත්මයාත් එක්ක ඒ සාතිට ගියා. අන්න එතනදි තමයි මට හොස්ම ඒන්ජල් මහත්මියව මුණ ගැහුණේ. මම හිතන්නේ ඔබේ සුළුපියා වින්බෑග් ප්‍රංශයේ ඉඳලා ආපහු ආවම ඔබලා ඔහුට හොරින් සාදීට ගිය එක ගැන හොඳටම තරහ ගන්න ඇති නේද? හෝම්ස් ප්‍රශ්න කළේය. අපෝ නෑ හෝම්ස් මහත්මයා. ඔහු ඒ ගැන මොකුත්ම කිව්වේ නෑ. ඔහුට ඒක කිව්වම hina ගියා. ඔහු හැබැයි එක දෙයක් කිව්වා. ඔහු ඔරේ සකුළු වල කිව්වා ගෑනු කෙනෙක් දෙයක් කරන්න හිතුවොත් ඒක කරනවාමයි ඒක නවත්තන්නවත් බෑ කියලා. එහෙමනම් ඔබට අර සාදීදි තමයි හොස්ම ඒන්ජල් මහත්මයාව මුලින්ම මුණ ගැහුණේ. එහෙම නේද? ඔව් මහත්මයා. එදා රෑ හම්බුණාට පස්සේ ඔහු පහුවදාම අපේ ගෙදරට ආවා. අපි පරිස්සමට ගෙදර ගියාද කියලා බලන්න. ඊට පස්සේ අපි දෙන්න දෙපාරක් විතර එළියට ගිහින් ඇවිදින්නත් ගියා. නමුත් මගේ පියා ආපහු ආවට පස්සේ හොස්ම ඒන්ජල් මහත්මයාට අපේ ගෙදරට එන්න බැරි වුණා. ඒ ඇයි? හෝම්ස් විමසිය.
ඔබට තේරෙනවා ඇතිනේ හෝම්ස් මහත්මයා. මගේ සුල්පියා ඔය වගේ දේවල් වලට කොහොමදවත් කැමති නැහැ. ඔහුට පුළුවන් නම් කවදාවත් අපේ ගෙදරට අමුත්තෙකුටවත් එන්න දෙන්නේ නැහැ. ඔවුන් නිතරම කියන දෙයක් තමයි ගෑනු ළමෙක් තමන්ගේ පවුලේ අය එක්ක සතුටින් ඉන්න ඕන කියන එක. ඉතින් මම අම්මට කිව්වා පවුලක් එක්ක සතුටින් ඉන්න නම් මටත් මගේම කියලා පවුලක් ඉන්න ඕනනේ. මට තාම එහෙම එකක් නැහැනේ කියලා. එතකොට හොස්මර් ඇන්ජල් මහත්මයා ඊට පස්සේ ඔබ හම්බ වෙන්න උත්සාහ කළේ නැද්ද? හෝම්ස් ප්‍රශ්න කළේ. තාත්තායිත් සතියකින් ප්‍රංශයට යන ලෑස්ති වෙලා හිටියේ. ඉතින් හොස්ම මට ලියුමක් කියවලා කිව්වා තාත්තා පහු යනකම් අපි හම්බ නොවී ඉන්න එක තමයි වඩාත් හොඳ කියලා. එතකන් ලියුම් වලින් විතරක් කතා කරමු කියලා ඔහු මට යෝජනා කළා. ඔහු හැමදාම මට ලියුම් එව්වා. මම උතින්මකින් ඒව අරගන්න නිසා මගේ සුළුපියා ඒව ගැන කිසිම දෙයක් දැනගත්තේ නෑ. ඒ වෙනකොට ඔබ දෙදෙනා විවාහ වෙන්න පොරොන්දු වෙලාද හිටියේ? ඔව් හෝම්ස් මහත්මයා. අපි මුලින්ම ඇවිදින ගිය දවසේම ඔහු මට විවාහ වෙන්න යෝජනා කළා. ඔහු රැකියාව කළේ ලෙඩන් හෝල් විදියේ කාර්යාලයක. ඒ මුදල් අයකම කෙනෙක් විදියට. ඒ වගේම මොකක්ද ඔහු වැඩ කළ කාර්යාලය? හෝම්ස් මෙතින් පැනැසුවිය. ඒක නම් මම දන්නේ නෑ හෝම්ස් මහත්මයා. එතකොට ඔහු නවාතැන් අරගෙන හිටියේ කොහෙද? ඔහු කිව්වේ ඔහු වැඩ කරන තැනමලු රැට නිදාගන්නෙත් කියලා. එතකොට ඔබ ඔහුගේ ලිපිනය දන්නෙත් නෑ. ලෙඩන් හෝල් විදිය කියලා විතරයි දන්නේ. එතකොට ඔබ කොහාටද ලියුම් එව්වේ? ලෙඩන් හෝල් විදිය තැපැල් කාර්යාලයට. ඔහුගෙන් එතනින් එල්ල ගන්නවා. ඔහු කිව්වා කෙලින්ම ඔහු වැඩ කරන කාර්යාලයට ලියුම් ආවොත් අනිත් අය ඌට වීලු කරයි කියලා. ගෑනු ළමයෙක්ගෙන් ලියුම් එනවා දැක්කම කවුරුත් නිකන් ඉන්නේ නෑනේ. ඒ වගේම ඔහු ලියුම් එව්වේ අතුරු ලියනය කරලා. අතින් ලියලා නෙමෙයි. ඉතින් මම කිව්වා මමත් ඔහු වගේ මේ අතුරු ලියනය කරලා එවන්නම් කියලා. ඒත් ඔහු ඒකට කැමති වුණේ නෑ. ඔහු කිව්වා මම අතින් ලියනකොට ඔහුට ඒක කියවනකොට දැනෙන්නේ හරියට මම ඔහු ළඟ ඉන්නවා වගේ කියලා. යතුරු ලියනය කරපු එකක් කියවද්දී ඔහුට දැනෙන්නේ අපි දෙන්න මැදට හරියට යන්ත්‍රයක් ආවා වගේලු. බලන්න හෝම්ස් මහත්මයා ඔහු මට මොනතරම් ආදරේද කියලා. පොඩි දේ ගැන පවා ඔහු කොයිතරම් දුරට හිතනවද? ඒක නම් හරිම පුදුම හිතන දෙයක්. හෝම්ස් කිව්වේ මම කාලයක ඉඳන්ම විශ්වාස කරන දෙයක් තමයි ඔය වගේ පොඩි පොඩි දේවල් තමයි හැමතිස්සෙම ගොඩක්ම වැදගත් වෙන්න කියලා. ඉතින් ඔහු ගැන ඔබට මතක තව ඒ වගේ පොඩි පොඩි විස්තර මොනවද තියෙන්නේ? ඔහු හරිම ලැජ්ජාශීලී කෙනෙක් හෝම්ස් මහත්මයා. ඔහු දවල්ට වඩා කැමති වුණේ රැට ඇවිදින්න යන්න. ඔහු කිව්වේ ඔහු එච්චර කැපිලා පේන්න කැමති කෙනෙක් නෙමෙයි කියලා. ඔහු හරිම මහත්මා ගතිගුණ තියෙන පාඩුව ඉන්න කැමති කෙනෙක්. ඔහුගේ කටහඬ වුණත් හරිම මෘදුයි. ඔහු මට කිව්වේ පොඩි කාලේ ඔහුට උගුරේ ග්‍රන්ථි ඉදිමින රෝගයක් හැදුනලු. ඉතින් ඒකෙන් ඔහුගේ උගුර දුර්වල වෙලා කියලා. ඒ නිසා ඔහු කතා කළේ හරිම හිමීට කොඳුරනවා වගේ. ඔහු නිතරම හරිම පිළිවෙලට චාම් විදියට ඇඳලා හිටියා. නමුත් ඔහුගේ ඇස් ඒ තරම්ම නිරෝගී නැහැ. හරියටම මගේ වගේමයි. එලිමහනේදී විඳින්න වෙන අමාරු සැරේලිය නිසා ඔහු නිතරම ඇස් දෙකට අවු කණ්ණාඩි දෙකක් දාගෙන හිටියා. හොඳයි. එතකොට ඔබේ සුළුපියා ඒ කියන්නේ වින්බැංක් මහත්මයා ආපහු ප්‍රංශයට ගියාම මොකද වුනේ? හුස්ම ආයිත් අපේ ගෙදරට ආවා. ඔහු යෝජනා කළේ මගේ සුළුපියා ආපහු එන්න කලින් අපි විවාහ ගෙවස ගනිමු කියලා.
නව් ඒ ගැන කොයිතරම් උනන්දුනාද කියනවනම් ඌ මට කියලා බයිබලේ උඩ අත තියලා පොරොන්දු කරගත්තා. ඉදිරියේදී කවදා හරි මොන දේ සිද්ධ වුණත් මා ඌට අවංක වෙලා කටයුතු කරනවා කියලා. අම්මත් කිව්වේ ඌ එහෙම පොරොන්දු වෙන එකෙන්ම පේනවලු ඌගේ හිතේ මා කෙරේ තියෙන ආදරේ කොතරම්ද කියලා. අම්මා නම් මුලින් ඉඳලම ඌට හරිම කැමතියි. මටත් වඩා ඌ ගැන උනන්දු වෙන හිටියා අම්මා. අපි සතියක් ඇතුළත විවාහ වෙන එක ගැන කතා කරනකොට මම ඇහුවා එතකොට මගේ පියාට කොහොමද මේක දන්වන්නේ කියලා. ඒත් දෙන්නම කිව්වේ තාත්තා ගැන හිතන්න එපා. පස්සේ ඌට කියන්න පුළුවන් කියලා. මගේ අම්මා කිව්වා පියාට මේ ගැන කියන වැඩි ඇය බලාගන්නම් කියලා. මට නම් මේත් ඒක එච්චර ඇල්ලුවේ නෑ හෝම්ස් මහත්මයා. මගේ සුළු පියා මට වඩා අවුරුදු කීපයක් විතරක් වැඩිමල්ලු වුණත් ඔහුගේ අවසරය ගන්න වෙන එක වේලුවක් වගේ වුණත් මට ඕන උනේ නෑ හොර රහස කිසිම දෙයක් කරන්න. ඒ නිසා මම බොඩෝවල වැඩ කරන මගේ පියාගේ කාර්යාලයට ලියුමක් දැම්මා. ඒත් මගේ විවාහ ගිවිස ගැනීම තිබුණු දවසේ උදේම ඒ ලියුම ආපහු හරවලෙවල තිබුණා. එහෙමනම් ලියුම ඔහුට ලැබිලා නැද්ද? හෝම්ස් විමසිය. නෑ මහත්මයා. ලියුම හිට යන්න කලින් ඔහු එංගලන්තයට එන්න පිටත් වෙලා තිබුණා. ඒකයි ලියුම ආපහු මානමට හරවායවල තිබුණේ. එතකොට විවාහ ගිවිස ගැනීම සෝදානම් කරලා තිබුණේ සිකුරාදටද? පල්ලියේදීද? ඔව් මහත්මයා. නමුත් හරිම චාම් විදියට කිංස් ක්‍රොස් ප්‍රදේශයේ තියෙන ශාන්ත සේවිය පල්ලිය තමයි අපේ විවාහ ගිවිස ගැනීම කරන්න සූදානම් කරලා තිබුණේ. පල්ලියේදී විවාහ ගිවිස ගැනීම ඉවර වෙලා ඊට පස්සේ ශාන්ත ප්‍රැන්කස් හෝටලින් උදේ කෑම ගන්නයි ලෑස්ති කරලා තිබුණේ. හොස්ම අපිව පල්ලියට එක්කරගෙන යන්න හැන්සම් වර්ගේ රථයකින් ආවා. ඒත් ඒක යන්න පුළුවන් දෙන්නෙකුට විතරක් නිසා ඔහු අපි දෙන්නව එකට නගලා ඔහු තනියම වෙන අශෝකරත් එක්ක යාවේ. ඔහු ආපු එක රෝද 4 අශෝකරත්යක්. ඇය මොහොතකට නැවති සිදු වූ ඒ අද්භූත සිදුවීම අපිට විස්තර කරන්නට වූවාය. අපේ කරත්තේ ඉස්සෙල්ලම පල්ලියට යන්න පිටත් වුණා. ඊට පස්සේ ඔහු ආපු රෝද 4 අශෝකරත්තත් පස්සෙන් ආවා. අපි පල්ලිය ළඟට ගිහිල්ලා අපි බලාගෙන හිටියා ඔහු එකකින් බැහැලා එනකම්. ඒත් ඔහු ආවේ නෑ. ඒ අශෝකරත් රියදුරා බිමට බැහැලත් බැලුවා. ඒත් ඇතුලේ කවුරුවත් හිටියේ නෑ. ඒ මිනිස්සු කිව්ව ඔහු ඇස් දෙකින්ම දැක්කලු හොස්ම ඒක ඇතුලට නගිනවා. ඒත් ඔහුට මොන වුණාද කියලා ඔහුට හිතා ගන්නවත් බැහැලු. මේ සිදුවීම වුණේ ගිය සිකුරාදා හෝම්ස් මහත්මයා. ඊට පස්සේ අද වෙනකම් මට ඌ ගැන කිසිම තොරතුරක් ලැබුණේ නෑ. අඩුම තරමේ ඌට මොකක්ද වුණේ කියලාවත් මට හොයාගන්න බැරි වුණා. මට නම් හිතෙන විදිහට ඔබට ලොකු අසාධාරණයක් කරලා තියෙනවා. හෝම්ස් පැවසිය. අපෝ නෑ මහත්මයා. ඌ හරිම හොඳ කෙනෙක්. මම දන්න ඔහු කවදාවත් මව දාලා යන්නේ නෑ. එදා උදේ ඉඳන් ඔහු මට කිව්වේ මොන දේ වුණත් මම ඌට ආදරෙන් ඉන්න ඕන කියලා. අපි දෙන්නව වෙන් කරන්න මොනවා සිද්ධ වුණත් අපි විවාහ වුණු දවසේ මම ඌට උණු පොරොන්දුව හොඳින් මතක තියාගන්න කිව්වා. මොන දේ සිද්ධ වුණත් කවදා හරි දවසක ඌ ඇවිල්ලා මාව හොයාගන්නවා කිව්වා. අපි විවාහ කිවිසගත් දවසේ උදේ වෙන කවුද ඔහොම කතා කරන්නේ? ඒතෙන් සිද්ධ වුණු දේ බැලුවම මට පේන්නේ ඔහු ඒක නිකන් නෙවෙයි කියලා තියෙන්නේ.
එතකොට ඔබ හිතන්නේ ඔහුට නොහිතපු කරදරයක් වෙලා කියලාද? ඔව් මහත්මයා, මට හිතෙන්නේ එහෙමයි. මොකද ඔහුට මොකක් හරි කරදරයක් වෙන්න යනවා කියලා ඔහුට කලින්ම වගේ දැනෙන්නේ නැති. නැත්නම් ඔහු එහෙම කතාවක් මට කියන්නේ නැහනේ. අන්තිමට ඔහු බය වුණු දේම ඔහුට සිද්ධ වෙන්නේ නැති. ඔබ හිතන්නේ ඔහුට මොන වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැති කියලාද? ඊගෙන නම් මට කිසිම අදහසක් නෑ මහත්මයා. එතකොට ඔබේ මව මේ ගැන මොනවද කියන්නේ? මම ඒක ඇයකින් ඇහුවා. ඒකට ඇයට හොඳටම කේන්ති ගියා. ඇය කිව්වේ ආයෙ කවදාවත් ඊගෙන කතා කරන්න එපා කියලා. එතකොට ඔබේ තාත්තා ඔබ ඔහුට මේ විස්තරේ කිව්වම ඔහු මොනවද කිව්වේ? ඔහුත් කිව්වේ අනිවාර්යයෙන්ම ඔහුට මොකක් හරි කරදරයක් වෙන්නේ නැති කියලා. ඔහු මට කිව්වේ හුස්ම ආයෙත් තීවි කියලා. ඔහු කිව්වා වගේ කවුරු හරි කෙනෙක් මාව පල්ලියේ තොරකඩටම ගෙනල්ලා එතන දාලා යන තරම් හේතුවක් තියෙන්න බෑනේ. හුස්ම මගෙන් සල්ලි ගත්තනම්, එහෙමත් නැත්තම් මගේ දීපල ඔහුගේ නමට පවරා ගන්න හැදුවනම් හිතන්න තිබුණ ඔහු බොරුවක් කළා කියලා. ඒත් හුස්ම සල්ලි ගැන ස්වාධීනව හිතපු කෙනෙක්. ඔහු කවදාවත් මගෙන් සතයක්වත් ගන්න ජාතිය කෙනෙක් නෙවෙයි. අනේ ඇත්තටම ඔහුට මොකද වුණේ? ඇයි ඔහුට ලියුමක්වත් එවන්න බැරි? මේව ගැන හිතලා මට පිස්සු හැදෙන්න වගේ. මට රැට නිින්ද යන්නේවත් නෑ. ඇය තම අත්තාවරණය තුලින් කුඩා ලේන්සුවක් එළියටගෙන ඉකිගසමින් හඬන්නට වූවාය. හෝම්ස් අසුනින් නැගී සිටියේය. මම ඔබ වෙනුවෙන් මේ ගැන හොයලා බලන්නම්කෝ. කොහොම හරි මේකට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ මේ බර ඔක්කොම මට බාර දීලා ඔබේ ඔළුව නිදහස් කරගන්න. විශේෂයෙන්ම හොස්ම එන්ජල් මහත්තයාව ඔබේ ජීවිතෙන් වගේම මතකයනුත් අයින් කරලා දාන්න. ඒ කියන්නේ හෝම්ස් මහත්මයා, ඔබ හිතන්නේ මට ආයේ කවදාවත් ඌ දකින්න ලැබෙන එකක් නැති වෙයි කියලාද? මට බයයි එහෙම වෙයි කියලා. ඊළඟ උට මොකද වුනේ? මම කියන දේ අහන්න. ඒ ප්‍රශ්නේ මට බාර දෙන්නකෝ. මෙන්න මට ඔහුගේ පෙනුම ගැන විස්තර ටිකයි ඔබ ළඟ තියෙන ඔහු එවපු ලියුම් ටිකයි දෙන්න. හෝම්ස් මහත්මයා, මම ගිය සෙනසුරාදා ඔහු ගැන කොනිකල් පත්තරේ දැන්වීමක් දැම්මා. මෙන්න මේ දැන්වීමයි ඔහු එවපු ලියුම් 4යි. ස්තුතියි. එතකොට ඔබේ ලිපිනය අංක 31 ලයන් පිදිස කැම්බර්විල්. එතකොට මේ හොස්ම එන්ජල් මහත්මයාගේ ලිපිනය ඔබ හරියටම දන්නේ නැහනේ. ඒකට කමක් නැහැ. එතකොට ඔබේ පියා රැකියාව කරන තැන කොහෙද? ඔහු වැඩ කරන්නේ ෆින්චර්ච් වීදියේ තියෙන වෙස්ට් හවුස් සහ මා බැංකින වයින් ගෙන්වන සමාගමට. බොහොම ස්තුතියි. ඔබ විස්තරේ හරිම පැහැදිලි. මේ ලේකියවිලි මෙතනින් තියලා යන්න. මම දීපු උපදෙස් හොඳින් මතක තියාගන්න. මේ සිද්ධිය වහපු පොතක් වගේ ඔබ අමතක කරලා දාන්න ඕන. මතක තියාගන්න. මේ සිදුවීම නිසා ඔබේ අනාගත ජීවිතයට බලපෑමක් වෙන්න කොහොමටවත් ඉඩ දෙන්න එපා. ඔබ හරිම කරුණාවන්තයි හෝම්ස් මහත්මයා. ඒත් මට එහෙම කරන්න බැහැනේ. මම ඔහුට පුරුදු වුණ විදියටම මම ඔහුට අවංක වෙන්න ඕන. ඔහු ආපහු කවදා හරි දවසක එනකම් මම බලාගෙන ඉන්නවා. ඇගේ විකාර රූපී තොප්පියත් මෝඩපහි මුහුණත් කෙසේ වෙතත් ඇය තුළ තිබූ අහිංසක විශ්වාසය නිසා අප තුළ ඇය ගැන යම් ගෞරවයක් ඇතිවිය. ඇය ලේකියවිලි ටික මේසය මත තබා
අප පණිවිඩයක් කෙවූ වහාම යළිත් පැමිණෙන බව පවසා පිටව ගියාය. ෂර්ලොක් හෝම්ස් මිනිත්තු කිහිපයක් යනතුරු නිහඬව සිටියේය. දෙපා ඉදිරියට දිගු කර දෑත් එක් කරගත් ඔහු සිවිලිම දෙස බලා සිටියේ දැඩි කල්පනාවකිනි. පසු ඔහු තමන්ගේ හොඳම උපදේශකයා බඳු වූ පරණ මැටි පයිප්පය රාක්කෙන් අතටගෙන ඉදල්වා ගත්තේය. නිල් පැහැති දුම්වලාවන් මැද ඔහු පුටුවට බර වූයේ ඉතාමත් සැහැල්ලු ලීලාවිනි. මේ තරුණිය ගැන අධ්‍යයනය කරන එක මට හරිම වටිනවා. නිහඬතාවී බිඳමින් ඔහු පැවසිය. ඇත්තම කිව්වොත් ඇමට ගෙනාපු අර පුංචි ගැටලුවට වඩා මට ඇය ගැන නිරීක්ෂණය කරන එක නම් බොහෝම සිත් ගන්නාසුළු වුණා. කොහොම වුණත් ඔය වගේ සිද්ධි මීට කලින් ඕන තරම් වෙලා තියෙනවා. ඔබ මගේ පරණ වාර්තා බැලුවොත් පෙනේවි 1877 දී ඇන්ඩෝවර් වලත් ගිය අවුරුද්දේ හේග් වලත් මේ වගේම දේවල් වුණා. නමුත් ඉතින් මේ සිදුවීම නම් අලුත් දේවල් එකක් දෙකක් නැතුවම නෙමෙයි. හෝම්ස් ඔබේ තරුණිය ගැන නිරීක්ෂණය කරන එක බොහොම සිත් ගන්න අසුළුයි කිව්වේ ඔබ ඇය දිහා බලලා ගොඩක් දේවල් දැකලා තියෙනවා වගේ. නමුත් මට නම් එහෙම විශේෂ මොකුත්ම පෙනුනේ නෑනේ. මම කීවෙමි. ඔබට නොපෙනුණා නෙවෙයි වට්සන්. ඔබ බැලුවේ නෑ. ඔබ දන්නේ නෑ හරියටම බලන්න ඕන කොතනද කියලා. ඒකයි ඔබට වැදගත් දේවල් මග හැරුණේ. මම ඔබට කොයි තරම්නම් කියලා තියෙනවද අත්වල රැලි, මහපටැංගිල්ල නියපොතු, සපත්තු ලේස් වගේ දේවල් කොයි තරම්නම් වැදගත්ද කියලා. හොඳයි. දැන් කියන්නකෝ ඔබේ කාන්තාවගේ මොන වගේ දේවල්ද ඔබ දැක්කේ කියලා. ඇය දාගෙන හිටියේ අලු පාටට හුරු පිදුරු පැහැති තොප්පියක්. ඒකේ ගඩොල් රතු පාට පිහාටුවක් තිබුණා. හැඳ සිටි කබාය කළු පාටයි. ඒකේ කළු පබළු මහල තිබුණා. ඇඳුම දුඹුරු පාටයි. හරියට තද කෝපි පාටක් වගේ. බෙල්ලයි අත්වලයි දම් පාට වෙල්වෙට් රිදි කෑලි අල්ලලා තිබුණා. අත්මිස් අලු පාටයි. නමුත් දකුණු අතේ දඹරේ හිල්ල ගාවින් අත්මිස්සක ගෙවිලා සිදුරු වෙලා තිබුණා. සපත්තු නම් මම බැලුවේ නෑ. කන්වලට රත්තරන් කරාපු දෙකක් දාලා හිටියා. එක පාට මෙලොවම පේන්නේ සල්ලි බාගේ තියෙන. නමුත් හරිම සාමාන්‍ය විදියට ජීවත් වෙන කාන්තාවක් වගේ. ෂර්ලොක් හෝම්ස් සෙමින් අත්පොලසන්දී සිනාසුනේය. ඇත්තටම වට්සන් ඔබ දැන් ගොඩක් තියුණු වෙලා. ඔබ පාට වර්ග හඳුරගන්න එක නම් හරියටම කරනවා. නමුත් ඉතින් ඔබට වැදගත්ම දේවල් නම් මග හැරිලා. කවදාවත් උඩින් පල්ලෙන් බලලා තීරණය කරන්න එපා මිත්‍රයා. මම නම් කාන්තාවක් දිහා බලලා නිරීක්ෂණ කරද්දී ඉස්සෙල්ලම බලන්නේ ඇගේ අත් දිහා. මේ තරුණියගේ අත්වල තිබුණු වෙල්වට් රෙදි තිබුණේ හරිම ප්‍රයෝජනවත් විදිහට. ඇයගේ වෙල්වට් රෙදි අතේ මැණික් කටුවට උඩින් ඉරි දෙකක් හිටලා තිබුණා. මහාන මැෂින් එකකින් වැඩ කරන කෙනෙක් නම්
එහෙම සලකුණක් එන්නේ වම් අතේ විතරයි. ඒත් යතුරු ලියනය කරන කෙනෙක් නම් මේක අත් දෙකේම එනවා. ඒකෙන් මම තීරණය කළා ඇය යතුරු ලියනය කරන බව. ඊට පස්සේ මම බැලුවා ඇගේ මුහුණ දිහා. ඇගේ නාසයේ දෙපැත්තේ දිගින් දිගටම කණ්ණාඩි දැමීම නිසා හිටින පාරවල් තිබුණා. ඒකයි මම ඇයට කිව්වේ ඔබට ටිකක් පේනවා අඩුයි නේද කියලා. ඒ වගේම යතුරු ලියනය කිරීමත් ටිකක් අමාරුයි නේද කියලා. ඒකින් නෑ පුදුම වුණා ඔබට මතක ඇති. ඇත්තටම හෝම්ස් මමත් විලි පුදුම වුණා. මම කීවෙමි. ඊට පස්සේ මම ඒගේ සපත්තු දිහා බැලුවම මමත් පුදුම වුණා වොට්සන්. ඇයි මම පුදුම වුණේ? ඇය සපත්තු ජෝඩුවක් දාගෙන හිටියා. නමුත් ඒ සපත්තු ජෝඩුවෙන් එකක් එක ජාතියක අනික තව ජාතියක. එක සපත්තුවක බොත්තම් 5න් 2යි දාලා තිබුණේ. අනිකේ පළවෙනි තුන්වෙනි සහ පස්වෙනි බොත්තම් විතරයි දාලා තිබුණේ. ඉතින් හොඳට ඇඳගෙන ඉන්න තරුණියක් ගෙදරින් එළියට බහිනකොට කලබලයට සපත්තු මාරු වෙලා වෙන සපත්තු දාගෙන ඒවායි බොත්තම් එහෙමත් බාගෙට දාගෙන එනවනම් ඒකෙන් කියවෙන්නේ ඇය ආවේ හරිම හදිස්සියෙන් කියන එක. මම හෝම්ස් දෙස බලා සිටියේ දැඩි කුතුහලයකිනි. තව මොනවද ඔබ දැක්කේ? මම දැක්ක අය ගෙදරින් එන්න කලින් ලියුමක් ලියලා තියෙන බව. ඒ කොහමද? ඇය අත්වලට අත්මේස් දාගෙන හිටියනේ. ඒ අත්මේස් වලින් එකක් ඉරිලා තිබුණා. වොට්සන් ඔබත් ඒක දැක්කා. ඒත් ඔබ දකින්න නෑ ඒකේ තීන්ත ගෑවිලා තිබුණු බව. ඇය ලියුම ලියද්දී පෑන තීන්ත කූඩුවට ඔබත්ති ඕනුවට වඩා ඔබලා තියෙනවා. ඒක අනිවාර්යෙන්ම අද උදේ සිද්ධ වුණු දෙයක් වෙන්න ඕන. නැත්නම් ඒ ලේ පැල්ලම මැකිලා යනවා. හොඳයි. දැන් අපි ආපහු අපේ වැඩේට බහිමු. කියවන්නකෝ අර හොස්ම එන්ජෝ මහත්මයා ගැන පත්තරයට දාලා තිබුණු දැන්වීම. මම මේ කුඩා කඩදාසි කැබැල්ල ආලෝකයට අල්ලා කියවන්නට පටන් ගත්තිමි. අතුරු දහන් වී ඇත. 14 වෙනිදා උදේ සිට හොස්ම එන්ජල් නම් මහතෙකු අතුරු දහන් වී ඇත. ඔහු උසාඩි 5යි අඟල් 7ක පුද්ගලයෙකි. ශක්තිමත් සිරුරකින් හිබි ඔහුගේ කළු හිසකෙස් මැදින් ටිකක් තට්ටය පෑදී ඇත. මුහුණේ දෙපැත්තේම රැවුල වවා ඇත. නිතරම අවු කණ්ණාඩියක් පැළඳ සිටි. කතාබහ කිරීමේදී සුළු අපහසුතාවයක් ඇත. අතුරුදහන් වන විට කළු කබායක්, කළු ඉන කබායක්, අලු පැහැති කලිසමක් සහ ඉලාස්ටික් සපත්තු පැළඳ සිටි. ඔහු ලෙඩන් හෝල් වීදියේ කාර්යාලයක සේවය කරන ඇති වොට්සන්. හෝම්ස් පැවසීය. ඉන්පසු ඔහු මේරි සදර්ලන්ට් මිනිවිය අපට දී කිය ලිපි දෙස බැලුවේය. මේ ලියුම් ටික බැලුවම නම් විශේෂ දෙයක් දකින්න නෑ. බල්සාක්ගේ පොතක කෑල්ලක් ලියලා තියෙනවා විතරයි. නමුත් මේවා එක පුදුම සහගත දෙයක් තියෙනවා. ඔබට එක පේනවද? මට හිතෙන විදියට ඒක මෙව යතුරු ලියන කරපු එක වෙන්න ඕන. මම පැවසුවෙමි. ඒක විතරක් නෙවෙයි මේක තියෙන පුදුම සහගත දෙය. මේක නම අත්සන් කරලා තියෙන්නෙත් යතුරු ලියනය කරලමයි. බලන්න.
නම පහලින් හරිම අපූරුවට හොස්ම එන්ජල් කියල ගහල තියෙනවා. දිනේ දාලා තිබුණට ලිපිනය විදිහට තියෙන්නේ ලෙඩන් හෝල් විදිහ කියල විතරයි. නමුත් මේ අස්සන යතුරු ලීනය කරලා තියෙනක නම් හරිම වැදගත්. ඇත්තම කිව්වොත් ඒකෙන් ලොකු දෙයක් කොප්පු වෙනවා. මොකක්ද හෝම්සි? මම ඇසුවෙමි. මේක මේ සිද්ධියට කොයි තරම්නම් බලපානවද කියලා ඔබට පේන්නේ නැද්ද වොට්සන්? මට හිතෙන්නේ බැරි වෙලාවත් ඔහුට පොරොන්දුව කැඩුව කියලා නඩුවක් දැම්මොත් මේක මගේ අස්සන නෙවෙයි කියලා ඔහුට කියන්න පුළුවන් වෙන්න ඔහු එම කරාද දන්නේ නෑ. මම පිළිතුරු දුන්නෙමි නෑ, ඒක නෙවෙයි හේතුව. ඒක දැනට පැත්තකින් තියමු. කොමුණත් මම දැන් ලියුම් දෙකක් ලියනවා. ඒකෙන් මේ ප්‍රශ්නය විසඳේවි. එකක් මම යවන්නේ නගරයේ තියෙන වයින් සමාගමට. අනික යවන්නේ අර තරුණියගේ සුළු පියාවන වෙන්බෑක් මහත්මයට. මම ඔහුට ලියනවා හෙට හවසට මෙහෙට එන්න පුළුවන්ද කියලා. පිරිමි පාර්ශවය එක්ක මේ ගැන කතා කරන එක හොඳයි. ඉතින් දොස්තර මහත්මයා දැන් ඒ ලියුම් වලට උත්තර එනකන් අපිට තවත් කරන්න දෙයක් නෑ. එතකන් මේ පොඩි ප්‍රශ්නේ අපි දැනට පැත්තකින් තියමු. මගේ මිත්‍රයා සතු සියුම් තර්ක කිරීමේ හැකියාවත් එම ක්‍රියාවෙහිලා ඔහු දක්වන අසාමාන්‍ය ජවයත් කෙරෙහි විශ්වාසය තැබීමට මා සතුව බොහෝ හේතු සාධක තිබිණි. එබැවින් විසඳීම පිණිස ඔහුට පැවරුණු මෙම සුවිශේෂ අභිරහස කෙරෙහි ඔහු දෙක්වූ සෑල්ලු සහ දැඩි විශ්වාසින් යුත් ආකල්පය සඳහා ඔහු සතුව ස්ථිර හේතුවක් තිබිය යුතු යැයි මට හැඟී ගියේය. ඔහු අසාර්ථක වූ බවට මා දැන සිටියේ එක්වරක් පමණි. එනම් බොහිමියාවේ රජු සහ අයිරින් ඇට්ලර්ගේ ඡායාරූපය සම්බන්ධ සිද්ධියේදීය. එහෙත් සිවුරහා සලකුණ සම්බන්ධ අද්භූත සිදුවීම්ද ලෝහිත පරීක්ෂණය හා බැඳුණු අසාමාන්‍ය තත්ත්වයන් දෙසද අපසු හැරි බැලීමේදී ඔහුට නිරාකරණය කරගත නොහැකි තරමේ සංකීර්ණ ගැටලුවක් තිබිය නොහැකියයි මට සිතුනි. හෝම්ස් තවමත් සිටියේ තම කළු මැටිපයිපේ උරමින් කල්පනා කරමින්ය. පසුදින සවස මා නැවත පැමිණ විට මේරි සදර්ලන්ඩ් මිනිවීගේ අතුරුදහන් වූ මනාලයා පිළිබඳ සියලු තොරතුරු ඔහු සොයාගෙන තිබෙනවතැයි යන දැඩි විශ්වාසයකින් යුතුව මම එතනින් පිටත්ව ගියමි. එදින මට වෛද්‍යවරයෙකු ලෙස බරපතල රෝගියෙකුගේ වගකීමක් පැවරී තිබුණු බැවින් දවස පුරාම රෝගියාගේ ඇඳ අසල රැඳී සිටීමට මට සිදුවිය. සවස 6 පමණ වන විට මට මද විවේකයක් ලැබුණු වහාම මම හැන්සම් වර්ගයේ කුලි රථයකට ගොඩ වී බේකර් වීදිය බලා පිටත් වූයේ මේ පුංචි අභිරහසේ අවසානය දැක ගැනීමට මා පමා වැඩිදූ යන බියෙන් යුතුවයි. මා එහි යන විට ෂර්ලොක් හෝම්ස් සිටියේ තනිවමයි. කාමරේ පුරාම විසිරී තිබුණු බෝතල් සහ පරීක්ෂණ නළවලින්ද හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සැලසුවදින්ද මට පසක් වූයේ ඔහු දවස පුරාම තමන් ප්‍රිය කරන රසායනික පරීක්ෂණවල නිරත වී ඇති බවයි. කොහොමද ඔබ ඒක විසඳ ගත්තද? මම ඇතුළට ගොඩ වෙන ගමන්ම ඇසුවෙමි. ඔව්,
ඒක බයිසල්ෆේට් of බැරයිටා. නෑ මම ඇහුවේ අර සදර්ලන්ඩ් මිනිවී සම්බන්ධ අභිරහස ගැන. මම කෑගෙසුවෙමි. ඒකද මම හිතුවේ මම හදපු ලවණ වර්ගය ගැන කියලා. ඒකේ තරම් ලොකු අභිරහසක් නැහැ. මම ඊයේ කිව්වා වගේ විස්තර ටිකක් විතරයි වැදගත් උනේ. නමුත් තියෙන එකම අවුල තමයි ඒ වැඩේ කරපු කපටියට දඩුවම් කරන්න තරම් නීතියක් බ්‍රිතාන්‍යයේ නැති එක. එතකොට කවුද මේ මිනිස්සයා? ඇයි හෝ සදර්ලන්ඩ් මිනිවී වෙදාලා ගියේ? මගේ ප්‍රශ්නය අසා නිමවීමටත් පෙර හෝම්ස් ඊට පිළිතුරු දීමට මෝ විවෘත කිරීමටත් පෙර කුරිඩෝවේ බර අඩි ශබ්දයක් ඇසි දොරට තට්ටු කරන හඬක් ඇසිනි. මේ එන්නේ අර තරුණියගේ සුළු පියාවන ජේම්ස් වොයින්බැක් මහත්මයා. හෝම්ස් පැවසීය. ඔහු මට ලියුමක් එවලා තිබුණා හවස 6ට මෙහෙට එනවා කියලා. ඇතුළට එන්න. කාමරයට ඇතුළු වූයේ මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ඇති ශක්තිමත් පුද්ගලයෙකි. ඔහුට වයස අවුරුදු 30ක් පමණ වන්නට ඇත. රැවුල මුඩු කර තිබූ ඔහුගේ සම තරමක් අවපැහැගෙන වී තිබුණි. කපටි පෙනුමක් තිබූ ඔහුගේ අලු පැහැති දැස් අතිශය තියුණුය. ඔහු අප දෙස විමසිලිමත් බැල්මක් හෙලා තම දිලිසෙන උස තුප්පිය පසකින් තබා මදක් හිසනමා අපට ආචාර කර ළඟම තිබූ අසුනට බර විය. සුබ සන්ධ්‍යාවක් ජේම්ස් වොයින්බැක් මහත්මයා. හෝම්ස් පැවසීය. හවස 6ට මාව හම්බවන්න එනවා කියලා මේ යතුරු ලියුණිය කරපු ලියුම ඔබේ නේද? ඔව් මහත්මයා, මම ටිකක් පරක් වුණාට සමාව වෙන්න. මම ඉතින් වෙන කෙනෙක් ළඟනේ රස්සාව කරන්නේ. මට ඕන වෙලාවට ඉන්න බෑ. මේ වගේ පොඩි දෙයකට සදර්ලන්ඩ් මිනිවී ඔබට කරදර කරපු එක ගැන මට කනගාටුයි. අපේ ගෙදර ප්‍රශ්න පිටායට කියන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මම ඇයට ඒක එපා කිව්වා. ඒත් ඔබ දකින්න නැතිනේ. ඇය බොහෝම ඉක්මනට කලබල වෙන කෙනෙක්. ඇය දෙයක් හිතාගත්තොත් ඒක වෙනස් කරන්න අමාරුයි. කමක් නැහැ ඉතින්. ඔබ පොලිසිය කෙනෙක් නෙවෙයිනේ. ඒ කොහොම වුණත් පවුලේ ප්‍රශ්න මේ විදිහට පිටට යන එකට නම් මම කොහොමවත් කැමති නැහැ. අනික මේව නිකන් අපරාධ සල්ලි වීදන් වන වැඩනේ. ඉතින් ඔබ කොහොමද මේ හොස්ම ඒන්ජල්ව හොයාගන්නේ? මට ලොකු විශ්වාසයක් තියෙනවා මට අනිවාර්යෙන්ම මේ හොස්ම ඒන්ජල් මහත්මයාව හොයාගන්න පුළුවන් කියලා. හෝම්ස් සිතා සංසුන්ව පිළිතුරු දුන්නේය. නමුත් වින්ඩිබැන්ක් මහතා එක්වරම ගැසී ගියේය. ඔහුගේ අතේ තිබූ ආත්මී ස්කුට්ටම බිම වැටුණි. ඒක අහන්න සතුටුයි. ඔහු කුතකසමින් කීවේය. මේක නම් හරිම පුදුම සහගත දෙයක්. හෝම්ස් කරුණු විස්තර කරන්නට විය. මොකද මිනිස්සෙක් ලියන අත්තකුරු වගේම තමයි ඔහු පාවිච්චි කරන යතුරු ලියන යන්ත්‍රයටත් එයටම ආවේනික ලක්ෂණ තියෙනවා. යතුරු ලියනය කරන යන්ත්‍ර දෙකක් ගත්තත් ඒ වයින් කරන යතුරු ලියනය කිරීම එක වගේ සටහන් වෙන්නේ නැහැ. පොඩි වෙනස්කම් තියෙනවා. දිගින් දිගටම පාවිච්චි කරනකොට සමහර අත්තකුරු සම්පූර්ණයෙන්ම ගෙවී යනවා. සමහර අකුරු වල පැත්තක් ගෙවී යනවා. දැන් ඔබ මට එවපු මේ ලියුම දිහා බලන්නකෝ වින්ඩිබැක් මහත්මයා. මේකේ හැම තැනකම ඊ අකුර සටහන් වෙලා තියෙන්නේ බොඳ වෙලා. ඒ වගේම ආර් අකුරේ යට කෑල්ලේ පොඩි කැඩුණු ගතියක් තියෙනවා.
එවගේම තව ලක්ෂණ 14ක් විතර මම නම් දැක්කා. ඒත් මේ දෙක තමයි පැහැදිලිවම පේන්නේ. අපි අපේ කාර්යාලයේ ලියුම් ඔක්කොම යතුරු ලියනය කරන්න ගන්නේ මම ඔය ලිපියේ යතුරු ලියනය කරපු යතුරු ලියන යන්ත්‍රයමයි. ඉතින් ඕක ටිකක් ගෙවිලා ඇති. ඒකයි ඔය. අපේ අමුත්තා හෝම්ස් දෙස බැලුවේ ඔහුගේ කුඩා දීප්තිමත් දැස් විසල් කරමිනි. හොඳයි. දැන් මම ඔබට පෙන්වන්නම් වෙන්ඩිබැක් මහත්මයා ඉතාමත් සිත් ගන්නා සුළු දෙයක්. මම බලාපොරොත්තු වෙනවා ළඟදිම මේ යතුරු ලියනය කිරීමේ යන්ත්‍ර සහ අපරාධ අතර තියෙන සම්බන්ධය ගැන විස්තරයක් ලියන්න. මේක මම ගොඩක් උනන්දුවෙන් බලපු දෙයක්. දැන් මෙන්න මේ ලියුම් 4 බලන්න. මේවා සදර්ලන්ඩ් මෙනවියට යවලා තියෙන්නේ අර අතුරු දහන් වුණු මිනිස්සයා. මේ ලියුම් එහෙමත් යතුරු ලියනය කරලයි සදර්ලන්ඩ් මෙනවියට ඔහු යවලා තියෙන්නේ. බලන්නකෝ මේ වගේ අර විදිහටම ඊ අකුර බොඳ වෙලා ආර් අකුර යට කෑල්ල කැඩිලා. ඔබට ඕනනම් මගේ මේ කණ්ණාඩියෙන් මේක හොඳින් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මම අර කිව්ව අනිත් ලක්ෂණ 14මත් මේ ලියුම් වල තියෙනවා. වෙන්ඩිබැක් මහතා එක්වරම අසුනින් නැගිට තම තොප්පිය අතට ගත්තීය. මට මේ වගේ විකාර දේවල් වලට නාස්ති කරන්න වෙලාවක් නැහැ හෝම්ස් මහත්මයා. ඔහු කේන්තින් පැවසීය. ඔබට පුළුවන් නම් මේ මිනිස්සව අල්ලගන්න. අල්ලගත්ත දවසක මට එන්න කියන්න. හෝම්ස් එක්වරම දුරාසලට ගමන් කර ඒ යතුරු කරකවා දුර අකුළුතා යතුරු අතට ගත්තීය. අනිවාර්යෙන්ම ඔහු සංසුන්ව පැවසීය. හැමනම් මම දැන්ම ඔබට කියන්න කැමති. මම ඔහුව අල්ලගත්තා. මොකක්? කෝ? වෙන්ඩිබැක් මහතා කෑගැසුවේය. ඔහුගේ දෙතොල් බේන් සුදුමිලිවී ගිය අතර ඔහු උකුලකට හසු වූ මීයකුමෙන් වටපිට බලන්නට විය. අපෝ ඔහොම කරලා නම් බේරෙන්න කොහොමටවත් බෑ. ඇත්තෙන්ම කොහොමටවත් බෑ. හෝම්ස් සංසුන්ව සිනාමුසු මුහුණින් පැවසීය. වෙන්ඩිබැක් මහත්මයා, ඔබට දැන් කිසිම ආකාරයකින් ගැලවීමක් නෑ. මේක ඕන කෙනෙක්ට තේරෙන දෙයක්. ඔබ හිතුවද මට මේ වගේ පොඩි දෙයක් හොයාගන්න බැරි වෙයි කියලා? ඔබ ඒක නම් මට කරපු ලොකු මදි පුංචිකමක්. හරි දැන් වාඩි වෙනවකෝ. අපි මේ ගැන හිමීට කතා කරමු. අපේ අමුත්තා පුටුව මතට කඩාගෙන වැටුණේය. ඔහුගේ මුහුණ මලානික වී ගොස් තිබූ අතර නළල මත දාටිය පිඳු මතුවී දිලිසෙමින් තිබෙනි. මේකට මට විරුද්ධව නඩු දාන්න බෑනේ. ඔහු කොතගසමින් කීවේය. ඔව්, බ්‍රිතාන්‍ය නීතියෙන් මුකුත් කරන්න බෑ තමයි. නමුත් ඔබ කරපු වැඩේ තරම් කොරිරු ආත්මාර්ථකාමී පහත් වැඩක් මම මීට කලින් කවදාවත් දැකලා නැහැ. දැන් මම සිද්ධ වුණ දේ මුල ඉඳලම කියන්නම්. මම කියන දේ වැරදි නම් ඔබට පුළුවනි මාව නිවැරදි කරන්න. වෙන්ඩිබැක් මහතා අසුන තුළ හැකිලි පපුව මතට සිටිනසේ හිස පහතට නමාගත්තේය. නමුත් ඔහු ඉතින් දිස්සූයේ අන්ත අසරණ වූ ස්වභාවයකි. හෝම්ස් තම දෙපා ගෙනියුඳුන් පඩි මත තබාගෙන දෑත් සාකු දෙකේ ඔබාගෙන පුටුවට හේතුය. හෝම්ස් ඔහු දෙස බලා සියල්ල එකින් එක හෙළි කළේය. මිනිහා ඔහුට වඩා ගොඩාක් වයසක කාන්තාවක් බැන්දේ සල්ලි වලට පෙරේත කමේ.
ඒ විතරක් නෙවෙයි. අර දුව ගෙදර ඉන්නකම් ඇයගේ සල්ලි පාවිච්චි කරන්න හැදුවෙත් මොහොමයි. මෙයාලා ඉන්න තත්ත්ව හැටියට එක ලොකු ගානක්. එක නැති වුණා නම් මෙයාලට ඒක දරාගන්න අමාරුයි. ඒ නිසා ඒක රැකගන්න ඕනම දෙයක් කරන්න මෙයාලා පෙළඹුණා. අර අහිංසක තරුණිය හරිම හොඳ ආදරණීය කාන්තාවක්. ඇයට මේ වෙනකොට තියෙන වත්කම් එක්ක බලද්දී ඇය වැඩි කාලයක් තනියම ඉන්න එකක් නෑ කියලා මෙයාලා හොඳින්ම දැනගෙන හිටියා. ඉතින් ඇය විවාහ වුණොත් මොන්ට අර පවුම් 100 නැති වෙනවා. ඒක නවත්තන්න ඇයගේ මේ සුළු තාත්තා මොකද කළේ? ඔහු කෙලින්ම කළේ ඒ අහිංසක ළමයව ගෙදරට කොටු කරපු එක. ඇයගේ වයසේ අයව ආශ්‍රය කරන එක තහනම් කළා. ඒත් එහෙම දිගටම කරන්න බෑ. ඒක ඔහුට තේරුණා. ඇය තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා හිටියා. අන්තිමට ඇය සාදයට යනවාමයි කියලා හිතාගත්තා. හෝම්ස් මදක් නැවති වින්ඩි බෑන්ක් දෙස තියුණු බැල්මක් කෙළුවේය. එතකොට මේ කපටි සුළු තාත්තා මොකද කළේ? ඔහුගේ කපටි මොලේ නපුරු හිතයි යොදවලා ඔහු බිරිඳගේ උදව්වෙන් වෙස්වලා ගන්නවා. අර තියුණු ඇස් වහන්න අවකන්නාඩි දැම්ම. බොරු රැවුල් දැම්ම. කටහඬ වෙනස් කරලා හිමිහිට කතා කළා. අර ළමයට ඇස් පේනවා අඩු නිසා තමුන්ට වැඩි තවත් ලේසි වුණා. අන්න ඔය විදිහට තමුන් හොස්ම එන්ජල් කියන මිනිහා විදිහට පෙනී හිටියා. වෙන කෙනෙක්ට ඇව බඳින්න ඉඩ නොදී ඔහුම තමන්ගේ දුව එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා. අපි අමුත්තා කිඳිරි කෑවේය. අපි මුලින්ම ඔහු කළේ විහිළුවට. අපි හිතුවේ නෑ ඇය මේක මේ තරම් දුරදිග ගෙනියයි කියලා. වෙන්න ඇති. එක් කොහොම වුණත් අර අහිංසක තරුණිය සම්පූර්ණයෙන්ම මේකට රැවටුණා. තමන්ගේ සුරුපියා ප්‍රංශයට ගියා කියලා ඇයට ලොකු විශ්වාසයක් තිබුණ නිසා මේ හොස්ම එන්ජල් නමින් ඉන්නේ ඔහුමයි කියලා ඇයට පොඩි සැකයක්වත් ඇති වුණේ නෑ. ඒ වගේම මේ අලුත් පෙම්වතාගේ ආදරයට ඇය වසඟ වුණා. ඇගේ අම්මත් ඇයිගේ පැත්ත අරගෙන කතා කරපු නිසා වැඩේ තවත් ලේසි වුණා. ඊට පස්සේ එන්ජල් කියන නමින් වෙස්වලාගෙන ඉඳපු ඔබ ඇයගේ ගෙදරට එන්න පටන් ගත්තා. මොකද මේ බොරුව ඇත්තක් වගේ පේන්න නම් ඒක දිගටම කරන්න ඕන. ඒ නිසා අන්තිමේදී මේ හම්බවීම විවාහ කිවිස ගැනීම දක්වා සිදු වුණා. ඒකෙන් අර ළමයාගේ හිත වෙන කෙනෙක්ට දෙන එක වළක්වන්න මෙයාලට පුළුවන් වුණා. නමුත් මේ රැවටිල්ල හැමදාම කරන්න බෑ. මේ බොරුට ප්‍රංශයට යන්න ගමන් බිමන් හරිම කරදර වැඩ. ඒ නිසා මේක නවත්වන්න හොඳම ක්‍රමය තමයි අර ළමයාගේ හිතට කවදාවත් අමතක නොවන විදිහේ නාට්‍යමය අවසානයක් දෙන එක. එතකොට තව කාලාන්තරයක් යනකම්ම මේ හොස්ම එන්ජල් ගැන බලාපොරොත්තුවෙන් වෙන මනුස්සෙක් දිහා හැරිලවත් බලන්නේ නෑ. අර බයිබලය උඩ අත තියලා පොරොන්දු කරගත්තේ ඒකයි. විවාහ ගෙවිස ගන්න ඉඳපු දවසේ උදේ මොනවා හරි සිද්ධ වෙයි කියලා ඉඟි කළේ ඒකයි. ජේම්ස් වෙන්නේ බෑක්ට. ඒ කියන්නේ ඔබට ඕන ඕනේ
සදර්ලන්ඩ් මෙනවියව හොස්ම එන්ජල් කියන චරිතයට බැඳලා තියන්න. එතකොට ඇයගේ ඉරණම ගැන ඇය හරියටම දන්නේ නැති නිසා අඩුම තරමේ තව අවුරුදු 10ක් යනකම්වත් ඇය වෙන පිරිමියෙක් ගැන හිතන එකක්වත් නෑ. ඔබ අයව පල්ලියේ දොරකොඩටම එක්කන් ගියා. නමුත් ඊට වඩා දුරක් යන්න බැරි නිසා අර පරණ උපායක් වන අතුරුදහන් වීමේ උපක්‍රමය පාවිච්චි කරලා ඔබ අතුරුදහන් වුණා. කොහොමද ඔබ ඒක කළේ? ඔබ අශ්ව රථයේ එක දොරකින් නැගලා අනිත් දොරෙන් පැනලා යාමෙන්. මම හිතන්නේ සිද්ධිය වුණේ ඔහොමයි. එහෙම නැත වින්ටර්බැග්. හෝම්ස් කතා කරමින් සිටින අතරතුර අපේ අමුත්තාගේ මුහුණේ තිබූ පිය පහව ගොස් තිබිණි. ඔහු පුටුවෙන් නැගිට්ටේ අවඥා සහගත සිනාවක් මුවට නගා ගනිමිනි. හෝම්ස් කතා කරමින් සිටි අතරතුර අපේ අමුත්තාගේ මුහුණේ තිබූ පිය පහව ගොස් තිබුණි. ඒකෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන් හෝම්ස් මහත්තයෝ. ඒත් ඔබ කියන තරම් දක්ෂයි නම් ඔබ දැනගන්න ඕන. දැන් නීතිය කඩ කරන්නේ මම නෙවෙයි ඔබයි. මම කරපු කිසිම දෙයකට මට විරුද්ධව නඩු දාන්න බෑ. නමුත් ඔබ දුර වහගෙන ඉන්නකම් මට පුළුවන් ඔබට විරුද්ධව නඩු දාන්න. බලහත්කාරයෙන් මාව හිර කරගෙන හිටිය කියලා. හෝම්ස් දොරේ හකුල හැර ඒ විවෘත කළේය. ඔබ කිව්වා වගේ නීතින් ඔබට එරෙහිව මට මුකුත් කරන්න බැරිවේ. ඒත් ඔබ තරම් දඬුවම් විඳින්න ඕන වෙන මිනිස්සෙක් මම දැකලවත් නැහැ. අර අහිංසක තරුණියට සහෝදරයෙක් හරි කොන්ද පණ තියෙන හොඳ මිතුරෙක් හරි හිටියනම් ඔබේ පිටහරහා කසපහරවල් ටිකක් දෙන්න තරම්මයි වටින්නේ. වින්ඩ්බෑන්ගේ මුහුණේ තිබූ අප්‍රසන්න සිනහව දැකීමෙන් හෝම්ස්ගේ මුහුණ රතු වී ගියේය. යකාගේ වැඩක්නේ මේක. මගේ අනුග්‍රාහිකාව වෙනුවෙන් මේක කරන එක මගේ රාජකාරියක් නෙවෙයි තමයි. ඒත් මෙන්න තියෙනවා ළඟම කසයක්. මට මගේ හිතේ තියෙන කේන්තිය නිවා ගන්න. හෝම්ස් වේගින් කසේ දෙසට පියවර දෙකක් තැබුවේය. නමුත් ඔහුට අතට ගැනීමටත් පෙර පඩිපෙළ මතින් වේගවත් අඩි ශබ්දයක් ඇසිනි. ප්‍රධාන දුරුටුව මහා හඬින් වැසී ගිය අතර ජනේලය තුලින් අප දුටුවේ ජේම්ස් වින්ඩ්බැග් පාර දිගේ පන එපා කියා දිව යන ආකාරයයි. හෝම්ස් හයියෙන් සිනාසෙමින් නැවතවරක් තම අසුන මතටම ඇද වැටුණේය. ඕකම හිතප්පපුවක් නැති මිනිහෙක් වොට්සන්. මිනිහා දැන් ඔය පොඩි අසාධාරණකම් කළාට කවදා හරි දවසක මිනිහා ලොකු අපරාධයක් කරලා එල්ලුම්ගස් යනවා මට සාතිකයි. කොහොම වුණත් මේ සිද්ධියේ යම් කිසි ආකාරයක සිත් ගන්නා සුළු බවක් තිබුණා නේද වොට්සන්? ඒ වුණාට හෝම්ස් මට නම් තාම හිතාගන්න බෑ ඔබ කොහොමද මේ දේ හරියටම හොයාගත්තේ කියලා. මම පැවසුවෙමි. මට මුලින් ඉඳලම පැහැදිලි වුණු දෙයක් තමයි වොට්සන්. ඇය කියපු මේ හොස්ම එන්ජල් කියන ඇගේ පෙම්වතාගේ මේ අමුතු හැසිරීමට මොකක් හරි ලොකු අරමුණක් තියෙන්න ඕන කියන එක. එවගේම මට පෙනුන විදිහට මේ සිද්ධීන් වාසියක් ගන්න පුළුවන් එකම කෙනත් මේ මිනිහා විතරයි. මට ඒක හොඳින් පැහැදිලි වුණා. ඊට පස්සේ මට තේරුණ දෙයක් තමයි මේ මිනිස්සු දෙන්න කවදාවත් එකවර පෙනී හිටියේ නැහැ. එක්කෙනෙක් ගෙදර නැති වෙලාවට විතරයි අනිත් කෙනා පෙනී හිටියේ. ඒකෙන් මට ලොකු සැකයක් මතුවුණා. අර අවු කණ්ණාඩි දාගෙන හිටපු එකයි කටහඬ වෙනස් කරගෙන කතා කරපු එකයි කියන කරුණු දෙකෙන්ම මට පෙනුනේ ඔහු වෙස්වලාගෙන හිටිය කියන එක. ඒ වගේම අර වවාගෙන හිටපු රැවුලුනුත් පෙනුනේ ඒකයි. මගේ සැකය හරියටම තහවුරු වුණේ ඔහු අත්සන අතින් අස්සම් කරන්නේ නැතුව යතුරු ලියනය කරලා තිබුණු එකෙන්.
ඇයි ඔහු ඒක එහෙම කරන්නේ? ඒ ඔහුගේ අත්තකුරු අර ළමයට කොයි තරම් හුරුද කියනවා නම් පොඩි අකුරක් ලිව්වත් ඇයි කවුද කියලා අඳුරගන්නවා කියලා මේ මිනිහා දැනගෙන හිටියා. ඔබට දැන් පේනවා ඇති මේ වෙන්වෙන්ව තිබුණු කරුණු වගේම තව තියෙන පොඩි පොඩි දේවල් ඔක්කොමත් එකතු කළාම සැකේ එල්ල වෙන්නේ මොන පැත්තටද කියන වග. ඉතින් ඔබ කොහොමද මේ ඉන්නේ ඔහු මේ කියලා හරියට මේක ඔප්පු කරගත්තේ? මම විමසුවෙමි. සැකකාරය කවුද කියලා මම අඳුරගත්තනේ. ඉතින් ඊට පස්සේ ඒක තහවුරු කරගන්න එක හරිම ලේසි. මම දැනගෙන හිටියා ඔහු වැඩ කරපු ආයතනය මොකක්ද කියලා. සදර්ලන්ඩ් මෙනවිය අර පත්තරයට දාලා තිබුණු විස්තරය ඔබට මතකයිනේ. ඉතින් මම ඒ විස්තරය අරගත්තා. ඒකෙන් ඔහු වෙස්වලා ගන්න ඇතයි කියලා මට හිතුණු දේවල් මම අයින් කරා. ඒ කියන්නේ ඔය රැවුල, කන්නාඩි, කටහඬ වගේ දේවල්. ඒ ටික අයින් කරලා ඔහු ගැන අර මෙනවිය පත්තරයට දාලා තිබුණු ඉතුරු ටික මම අර වයින් සමාගමට යවලා ඇහුවා. මේ විස්තරයට ගැලපෙන කෙනෙක් ඔබේ සමාගමේ දැනට සේවය කරනවද කියලා. ඒ වගේම මම කලින්ම දැකලා තිබුණේ ඔහුගේ යතුරු ලියනේ යන්ත්‍රයේ තිබුණු අඩුපාඩු මොනවද කියන එක. නමුත් මට ඕන වුණේ ඒක තහවුරු කරගන්න. ඉතින් මම ඔහු රැකියාව කරන සමාගමේ කාර්යාලයේ ලිපිනයට ඔහුට ලියුමක් යවුවා. ඒ මාව ඇවිත් හම්බ වෙන්න පුළුවන්ද කියලා. ඔහු ඒකට පිළිතුරු ලිපියක් මට එවලා තිබුණා. මම හිතුවා වගේම ඔහු ඒ පිළිතුරු ලිපිය එවලා තිබුණේ යතුරු ලියනය කළා. අර මෙනවියට ලැබුණු ලියුම් වල තිබුණු අඩුපාඩු ඔක්කොම වගේ ඔහු මට යපු ඒ ලිපියෙත් තිබුණා. ඒත් එක්කම ඒ තැපෑලෙන්ම මට වෙට් සවුට් සහ මා බැංක් සමාගමනුත් ලිපියක් ආවා. ඔවුන් කියලා තිබුණා මම යපු විස්තරේ ඔවුන්ගේ සමාගමේ වැඩ කරන ජේම්ස් වින්ඩිබැග්ට අකුරක් නෑර ගැලපෙනවා කියලා. ඒකෙන් මට සියල්ලම තහවුරු වුණා. ඔන්න ඕකයි වොට්සන් සම්පූර්ණ කතාව. එතකොට සදර්ලන්ඩ් මෙනවිය මම විමසුවෙමි. මම ඇත්ත කිව්වට ඇයක පිළිගන්නේ නෑ වොට්සන්. ඔබට මතකද අර පැරණි කතාවක් තියෙන්නේ. කොටි දෙනකගේ පැටියෙක් උදුරගන්න යන එක කොයි තරම් භයානකද. කාන්තාවකගෙනුත් ඇය ඇත්තයි කියලා හිතාගෙන ඉන්න බොරුවක් ඇයට බොරුයි කියලා ඔප්පු කරන්න යන එකත් ඒ තරම්ම භයානකයි. අර එහෙම කතාවක් තියෙන්නේ. බලන්න වර්ෂන් ඒකෙන්ම පේනවා අතීතයේ ජීවත් වුණු මිනිස්සු ලෝක ස්වභාවය ගැන කොයි තරම් හොඳට දැනගෙන හිටියද කියන එක. එසේ අවසන් වූයේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත තුන්වැනි ෂර්ලොක් හෝම්ස් කෙටිකතාවයි. හඬකැවීම සහ නිෂ්පාදනය සුපුන් ප්‍රේමෙත්මාල්. පටිගත කිරීම CN Audiocast Recording Studio. පටිගත කිරීමේ වර්ෂය වර්ෂ 2026 පෙබරවාරි. ඔබ වෙත ගෙන ආවේ CN Audio Stories YouTube නාලිකාවයි. හමුවමු 4 වෙනි ෂර්ලොක් හෝම්ස් කෙටිකතාවෙන්. ඔබට සුවදායි ජීවිතයක්.